අර ඩයිනසෝර්ලා ගැන මොකද තියෙනවා? ඔය ඩයිනසෝර්ලා කියන සහ ඩයිනසෝර්ලාගේ චර්යා රටාව ගැන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යයනය කරන්න පුළුවන් විද්‍යා ප්‍රබන්ධයක් තියෙනවා. අර හැමෝම දන්නවනේ ෂෙලොක් හෝම්ස් පොත ලියුවොත් සාදා කොරන්න. සාදා කොරන්න වෙන මහත්මයා ලියපු පොතක් තියෙනවා ද ලොස්ට් වර්ල්ඩ් කියලා. ඔක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා චන්ද්‍ර මෙන්ඩිස් මහත්මයා සැඟවුණු ලෝකයේ සවාරියක් කියන පොත. ඔය පොතේ තියෙනවා එක්තරා ප්‍රබන්ධයක්. අතන මේ ප්‍රබන්ධයක් ඇත්තටම මේ දැන් කියලාද නැද්ද කියන එක කවුරුත් එක්ස්ප්ලෝර් කරලා නැහැ, ගවේෂණය කරලා නැහැ. එයාලා කියනවා මේ එක්තරා සැඟවුණු භූමියක් තියෙනවලු. ඒ භූමිය නම් කරන්නේ මේපල් වයිට් දේශය කියලා. ඒ භූමියේ ඒ කියන්නේ ඔය කියන විදිහට සාමාන්‍ය භූමි මට්ටම දැන් මම මේ වහන්නවා. හරිද? මේක වහනවා මේ හරිය ගත්තොත් ඔය කියන විදිහට මේ සාමාන්‍ය භූමි මට්ටම තියෙන මෙහෙමනේ. මේක සාමාන්‍ය භූමි මට්ටම නම් සාමාන්‍ය භූමි මට්ටමට වඩා අඩි 800ක් විතර උඩින්. මේ ටික අඩි 800ක් විතර උඩින්. අඩි 800ක් විතර උඩින් තියෙනවලු වෙනම භූමි භාගයක්. ඒ භූමි භාගයේ තියෙනවා කියලා මෙයාලා කියනවා මේ භූමි භාගයේ ජීවත් වෙනවලු ඒ කියන විදිහේ ප්‍රාග්ධායිතිහාසික ජීවි. ඒ කියන්නේ ටිරොනොසෝරස් රෙක්ස්ලා, ඊට පස්සේ ඩෙරොඩැක්ටිල්ස්ලා, උරුවානෝඩන්ලා, ඊට පස්සේ එතනින් ගියාම ඩයිනොනයිකස්ලා ඔය වගේ ගොඩාක් මේ ප්‍රාග්ධායිතිහාසික ජීවි ජීවත් වෙනවා කියලා කියනවා. ඇත්තටම මේක ප්‍රබන්ධයක්. මේක ඇත්තටම මොකද කියලා කවුරුත් කියන්නේ නැහැ. ඕගොල්ලෝ හොයාගෙන කියලා බලන්න ඔය පොත. ඔය පොත ඇත්තටම ද ලොස්ට් වර්ල්ඩ් තමයි ඔරිජිනල් පොත එනවා. ඔරිජිනල් පොත ද ලොස්ට් වර්ල්ඩ්. ඔක සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා චන්දන මෙන්ඩිස් මහත්මයා. ඔකත් ඒ තියෙනවා සැඟවුණු ලෝකයේ සවාරිය. හරිද? ඔකේ පොත් දෙකක් තියෙනවා. එකක් සැඟවුණු ලෝකයේ සවාරියක්. ඊට පස්සේ සැඟවුණු ඒකේ දෙවෙනි පොතක් තියෙනවා සැඟවුණු ලෝකයේ පළවෙනි එක සැඟවුණු ලෝකයේ සවාරියක්. දෙවෙනි පොතේ නම තමයි ජුරාසික් දඩේ. ජුරාසික් දඩේ. හරිද? ඔහොම පොත් දෙකක් තියෙනවා. ওই පොත් දෙකේ ඉන්න මෙන්න මේ කියන මේ භූමි ප්‍රදේශයේ පාදක කරගෙන තමයි කතාලියේ. ඒ කියන්නේ ඔක කියන්නේ මහාචාර්ය චැලෙන්ජර් කියලා චරිතයක් තියෙනවා. ඔය මහාචාර්ය චැලෙන්ජර් තමයි මේ භූමි භාගය ගැන මුලින්ම ලෝකෙට ඉලි කරන්නේ. ඊට පස්සේ ඔය චැලෙන්ජර් එක මේ භූමි භාගයේ ඇත්ත නැත්ත හොයන්න. මේකේ මොකද්ද තියෙන ඇත්ත, මේකේ මොකද්ද තියෙන නැත්ත, නැත්නම් මේ චැලෙන්ජර් කියන්නේ මොනපාරේද කියලා හොයන්න මුලින්ම කමිටුවක් පත් කරගන්න. ඒ කමිටුවට අයත් වෙනවා මහාචාර්ය චැලෙන්ජර්. ඊට පස්සේ පොත්පත් කතුවරයෙක් ඉන්නවා එඩ්වඩ් මැලෝන් කියලා. ඊට පස්සේ රොක්ස්ටන් සාමි සහ මහාචාර්ය සමන්. ඔන්න ඔය චරිතත් එක්ක ඒගොල්ලෝ මේ මේපල් ඇඩ්‍රස් එක්ස්ප්ලෝර් කරන්න යන ගමනක් එතනදී ඔයගොල්ලන්ට මේ ඉගෙන ගන්න පුළුවන් ඇත්තම. මේක ඇත්ත දෙයක් නෙමෙයි, මේක විද්‍යා ප්‍රබන්ධයක්. මම ආයෙත් කියනවා විද්‍යා ප්‍රබන්ධයක්. මේක ඇත්තද නැද්ද කියලා කවුරුත් හොයලා නැහැ. එතකොට ඔයාලට ඔකේ ඉගෙන ගන්න පුළුවන් ඩයිනසෝර් වර්ග මොනවද? උගසටහන් එකම තියෙනවා. ඩයිනසෝර් වර්ග, එයාලගේ චර්යා රටා මොනවද? ඔය ආදී වශයෙන් තියෙන සියලුම කාරණා ඒ පොතේ විස්තර කරලා තියෙනවා. විද්‍යාත්මක ප්‍රබන්ධයක්. නිදහසක් හම්බෙච්ච ඉලාක ඕලේ පොත්පත් කියනවා. නිකන් ඔය නවල්ස් කියන වෙලාවල ඔය වගේ දේවල් කියනවා. කියලා බලන්න මොන වගේ මේ දේවල් අපි නොදන්න දේවල් ගොඩක් අපිට ඉගෙන ගන්න පුළුවන්. මේක ෆික්ෂන් එක ප්‍රබන්ධයක් හරි. නමුත් ප්‍රබන්ධයක් වුණාට ඩයිනසෝර්ලගේ ඒ ජුරාසික් යුගයේ ඉන්න ජීවීන්ගේ චර්යා රටාව මොනවද? මේ දේවල් පිළිබඳ අපිට අවබෝධයක් ගන්න පුළුවන්.